ඇමරිකාව විසින් තෝරාගෙන තිබුණේ. මොකද මේ මධ්‍යස්ථාන වලට ඊශ්‍රායල මීට පෙර පහර දුන්නත් ඊශ්‍රායලට හැකියාවක් ලැබුණ නැහැ. ඊශ්‍රායලය සතු ප්‍රහාරක යාන යොදා ගනිමින් මේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කර දමන්න. ඒතර මේකට හේතුව වුණේ මේවා හුඟක් ගැඹුරින් තිබෙන විශේෂයෙන් අඩි 30-40ක ගැඹුරින් තියෙන විශේෂයෙන් පොළොව යට කොන්ක්‍රීට් වලින් බංකර් වලින් හදලා තියෙන ඉතින් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි ආයුධ දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණයි සහ ඒ හෙලීමට හැකි යානා තිබෙන්නේ ඇමරිකාවට පමණයි. නිසා මේකට ඇමරිකානෝ මෙහෙත් වීමත් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් ඒත් එක්කම හැමෝම බලන් හිටිය ඇමරිකාව මේකට පහර දෙනවා කියලා විශේෂයෙන් මේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන එහෙම නැත්නම් යුරේනියම් පිළිපාදු කරන මධ්‍යස්ථාන තුන විදිහට හැමෝම කතා වුණේ. විශේෂයෙන් ප්‍රධාන මධ්‍යස්ථානය තමයි කෝඩෝ, යුරේනියම් එක, ඊට පස්සේ නතාන් සහ ඉස්පහාන් කියන තුන. ඉතින් මේ තුනට ගහන තමයි ඇමරිකාව මේ බංකර් බස්ටර් බෝම්බ තමයි අතර මේකට ඇත්තටම ඕනුනේ. මේ බංකර් බස්ටර් බෝම්බ විදිහට හුඟක් අය හඳුන්වන්නේ මේක ඇත්තටම මේකට ඇත්තට වෙනම නමක් තියෙනවා. බංකර් බස්ටර් බෝම්බ විදිහට විතරක් නෙමෙයි මේක හඳුන්වන්නේ. මේක අර father of all bombs කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ බෝම්බයට පුළුවන් මේක අඩි 200ක් පමණ යට ගිහිල්ලා, يعني යට තියෙන බංකරයක් උනත් විනාශ කර දමන්න මේ